ඒක නෙමෙයි දණී අයියේ. අපි මේ පාර කොහෙද යන්නේ? ඒක තමයි බං මාත් කල්පනා කරේ. හැමදාම කැලා ගන්න කියලා නම් දැන් ඇති වෙලා තියෙන්නේ. බලමු මේ පාර වෙනස්ම තැනකට යන්න. අරුන් දෙන්නත් එනවා කිව්වනේ. ආවට පස්සේ කතා කරලා බලමු. ඒකත් ඇත්ත නේද? හැමදාම කැලේනේ මයි යන්නේ. ඔබට ඒ ගැන වෙන අදහසක් තියෙනවද? මගේත් අදහස ඉතින් මේ පාර වෙන තැනකට යන්නේ නේද? හැමදාම කැලේනේ යන්නේ. කොයි ඉතින් අරුන් දෙන්න තවත් නැහැනේ බං. හැමදාම උන් පරක් වෙලා නෙන්නේ. මහා ලොකුවට කතාව නම් ගවේෂණය කරන්න යන්න. Hi guys, how are you? උඹලා අපිට බයිනවා වගේ නේද? අපිට අහුනේ. ආයි හොයි නෙමෙයි මේ වරෙල්ලා. මේ අඹයක් ගෙනාවා දැන් ඉවර වෙන්න යන්නේ අපි දන්නේ නැහැ. ඉවරන් කොහෙද මාත් එක්ක? කෝකෝ අපේ කැලත් ගන්න නැද්ද බං? අපිත් කන පින්න මිනිස්සු ඈ. යා උඹලා මොනවද කතා වුනේ? නෑ අපි නිදානයක් ගන්න කතා වුනේ. නැද්ද බං? අනේ ඵලයයි යන්න. උඹ ගන්න නිදා. දැන් අම්මත් එක්ක නේද එළියට යන්නේ? අනේ ඵලයයි යන්න මං කොහෙද බය? මේ හරි ඔය කතා නවත්ත ගන්නillකෝ. මේ ඒක නෙමෙයි රුදි. අපි කතා වුනේ බං මේ පාර මේ කොහෙද යන්නේ කියලා බං. මොන හරි අයිඩියා එකක් තියෙනවද? මෙහෙමයි. මම හොඩි අදහසක් තියෙනවා. උඹලා ඒක කැමති වෙද්ද දන්නේ නැහැ. අයිඩියා එකක් කියහම බලන්න මොකද්ද ඉතින්? මෙහෙමයි බං. හරිද මට ආච්චිගෙන් තෑග්ගක් හම්බෙලා තියෙනවා. මෙහෙමයි ඉතින් අර තෑග්ගක් කිව්වට බං ඉඩමක්. හරිද? අපි උ කැමති නම් එයා. අද්භූත දේවල් පස්සේ ගියව අපිට ඉඩමක් බලන්න උඹට පිස්සු දාක්කේ. ඒක නිකන්. ඊට මේ පොල් ගස් බලන්නේ. මෙහෙමයි ඒක. ඉඩමක් කිව්වට බං ඉඩමක්ම නෙමෙයි. ඒක හෙන පාළු බංගලාවක් එක තියෙන පරණ ඉඩමක් බං. ඒ කියන්නේ රුදියා උඹ මේ කියන විදිහට මේක එන අద్భుත ඉඩමක් වෙනද නේ බං? ඔව් බං ඒක අපේ પરම්පරාව ගාන ජීවිතේ තියෙනවා. ආච්චි වෙන්නත් දැන් කොච්චර කාලයක්ද බං? අවුරුදු මං චුට්ටි කාලේ බං ආච්චි නැති උනේ. හරි එහෙනම් මේ සතිය අපි එහෙ අවුලක් නැහැ බං. අපි මේ කරලා තියෙන දේවල් එක්ක ඌව මොනවද? තෑන්ක්ස් බ්‍රෝ. මටත් මේ තනිය යන්න බැරුව හිටියේ. ලොකු උදව්වක් බං ඈ. හා යමංකු පොල් ගස්සත් බලලා එන්න. ඉතින් අය උඹලටත් බංගලා ගානේ වරින් ගන්න යන්න උනානේ. මංකුල්ල. ඕ ඉතින් බය ගුල්ලානේ කොහොම? හරි ගයිස්. එහෙනම් සෙනසුරාදා 8ට හදියටම 8ට හන්දියේදී සෙට් වෙමු ඈ. ෂුවර්ද? මොකක්ද අක්කේ මේ? මේක මහා කැලයක් නේ. ඒකනේ මම උඹට කිව්වනේ මේක ඉඩමක් කියලා ඉඩමක්ම නෙමෙයිනේ. ධන කැලයක් තමයි ඉතින්. මේක නම් නිකන් ඉඩමක් වෙන්න බෑ බං. කියපු විදිහට මේක මහා අద్భుත තැනක් කියලා තමයි මට නම් තේරෙන්නේ. මොනවා වුණත් හැබැයි අපේ වැඩේට නම් කියාපු දෙන මම නම් කැමතියි මේ වගේ තැන් වලට. ඒකනේ බං මම උඹලත් එක්කම ආවේ තනියෙන් එන්නේ නැතුව. මේවා නම් මොනවද බං? දැක්කනේ දම් මීරේ ගිහිල්ලා. හරි යන්කෝ දැන්. සද්දනක යක්. රතනින් මම දැක්කා ජායාවක් වගේ යනවා. ඒ හලු මාත් දැක්කනේ. දැක්කද भाई? දැක්ක. හරි කමන්නේ යන්කෝ. අපි ඔව්වට බය නෑනේ කොහොමද? පරිස්සමට. මම මොගුලේ එක්ක යනවත් දන්නේ නැහැ බං. මේ මන් දන්නේ නෑ බං. මේකද බම් ප්ලේස් එක.
මෙතන මන්නම් හිතුවට වඩා මෙතන අද්භූත තැනක් බං. කමන්නේ අපි යමු. අපිට සෑහෙන්න වැඩ තියෙයි මේක ඇතුලේ කරන්න. මේ යනවා. මෙතන මාර තැනක්. ඒකනේ. මම බය වුණා තරම. යකෝ උඹට වඩා මම බය වුණ තන. මේ තියෙන්නේ මං කියපු කාමරේ. මේ කාමරේ කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. හරිද? ඒ කාලේ ඉඳන්ම මේකට යන්න දුන්නේ අපේ ආච්චිලව. මං දන්න දා ඉඳන් ඔක වහලා. එන්ජොයි කරන්න පුළුවන්. හොඳ එන්ජොයි මේක නම් මෝ. හොඳ ගවේෂණයකට යන්න පුළුවන් අපිට. උන් ගොප්පා ගෙදර යනවා. මේක තමයි අපේ ගිරියම් වල කාමරේ. කාමරේ අපේ ගිරියම් වගේ පුටුව. මේක තමයි ඉඳගෙන පොත් කියවන්නේ, තේ බොන්නේ, නිදාගන්න එක අර මේකම හාන්සි වෙන්නේ. මේ දේවල් සේරම දැන් ගරා වැටලා නේද බං? ඔබට ඉතින් මේකේ පදිංචිය ජවා කියනවා නම් අලුතෙන් හදලා ගන්න ඕනේ. මොනවා වුණත් හැබැයි හොඳ වටින බඩු තියෙනවා. පදිංචි වෙන්න මේක නම් හොල්මනුත් ඇති. ඒ බං අපේ ගිරියම් ඔය සිංහල බෙහෙත් එහෙම හොඳ හේදකම් කරපු කෙනෙක්. ටිකකුත් ඇති බං මෙහෙ ඔබලා හෙව්වොත් නම් හොයාගන්න පුළුවන්. මොකද කියන්නේ? වෙමුද අපි? මේ මින්දනත් එකක් තියෙන්නේ. ඕ මේකත් ඒ විදපොත් තෝරනක් නේ. මේ දැන් අපි කට්ටිය ආපු එකේ සුද්ධියට දැන් මේ එන්නත් එපා බං. ටුක්ටක් කැරකිලා පොඩ්ඩක් බලමු අපි මේකේ තියෙන දේවල් ගැන. හරි බලමු. ඒකනේ බං ආවේ.
මොකද බං දුවන්නේ? මොකද යා? නෑ නෑ මොකද නෑ. දාඩි ඒ වතුර ගන්නද? පිස්සුද බන්තොට? සෙල්ලම් කරන්න හදනවද? මොකද්ද බං කරන්නේ? මොම්බයි වල කරා මම ඉතින් මොකක් හරි වෙලා කියලා මොකෑ කරන්නේ. මේ තරපේ කොච්චර බෑයිද බං? හට් යන්න බලන්න. මොබුල කතා කයම යන්න. මේ අපි යන්න දැන්. ඕෂි මට නම් බෑ දෙන්නම් හිටියා හොඳටම ඇතියනේ. දැන් යන්නත් උනේ හවුසුත් වෙලානේ මොකද ජනී කියන්නේ? බලා යන්නත් කතා කරනවද? යකෝ ආව විතරයිනේ බං. මුන් මේ හොල්මන් දැකලාද කොහෙද? Oh what's nonsense? මේ මගුලක් කතා කරනවා විතර මෙතන කොහොමද නමුතුයි බං. ගෙදර ගියා නම් හරි. හරි හරි යමුකෝ එහෙනම්. මේ ඒක නෙමෙයි අර බෙහෙත් බඩු වගේ තිබ්බ පොඩ්ඩක් බලලා යමුද ඒක? එන්නකෝ. අයියෝ ගෙදර යන්න. මේ යමු නේද? යක් එන්න යක්. යක්. ඔය දැන් ඉඳලා පිටකරා නේද? යන් එන්න. Sihan, මේ කරින්ද සිහාන්. ඌනේ සිහාන්. අනේ මොකක් හරි කරන්න සිහාන්ට. අනේ සමාවෙන්න සිහාන් මම මේ හෙගිනේ මේ අපි දැන් මෙතන කලබල වෙලා වැඩන්නේ. මේ මං කියන්නේ දනවද? අපි යන්න ගල් කන්ද ගුරුනාද ගාවට. මේ එන්න ගන්න. යන්නකෝ. ඉන්නකෝ. ගල් කන්ද ගුරුනාද ගාවට යන්නකෝ. අනේ ජනීම වාඩි කිව්වේනේ හොල්මනක් මහත් දෙත්ත ඒ කාමරේ ඉඳලා උතරේ රෙගොත් සය අමාරුයි ජනී මම දැක්ක පුටුවක් වැද්දෙනවා. අර හානි පුටුව වැද්දුනවා. කවුරු දෙන්නේ නෑ. එහෙනම් හරි. මං හිතපු දේ හරි එහෙනම්. මමත් දැක්කා. මාත් දැක්ක ඡායාවක් ඒත් මං කාටවත් කියන්න කියලා ඔයාලා බය වෙයි කියලා. එහෙනම් හරි. මේ අපි දැන් තවත් පරක්කු කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනට යන්න. ඊළ ශ්‍රේයන්ගේ ජීවිතය අනතුරේ. එන්න.
ඉක්මන් කරපළා දරුවනේ ඉක්මන් කරපළා. මේ අපේ ෂේහන්ට කරදරයක් දෙලා තියෙද ගුරුන්වහන්සේ. වයල්ලට යනවා. ඉස්සරහ කාමරේ තමයි මේ අපේ ෂේහන් ගුරුනේ. ඕකල මහවුන්ද ටිකක් කරන කාමරේ නේද බොල? බොල යකෝ මේක ඕල්මන් ගෝවාව. උඹලා යකෝ එන්න කලින් කාමරේට අහවලු නැද්ද? අපේ මේ සුදීලගේ ආච්චියම්මගේ ගේ හින්දා අපි මේ නෑගුරුන්වහන්සේ. උඹලා මේ විනෝද ගමන් යන්න මේ මගුල්ලාස දා ගන්න. යකෝ එන්න කලින් කාමරේ අහලා බලපල්ලා. මම බාන පත්තු කරනකම් මේ සීමාවෙන් එහාට කිසි කෙනෙක් කඩේ කියන්න එපා. साधु 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 नमो तस्से भगवते सम्मासं तस्से नमो तस्से भगवते सम्मासं तस्से नमो तस्से भगवते सम्मासं तस्से उदयनं लक्ष्यामि දරුවනේ මම දැන් යක්ෂාත්මේ මේ සීමාවට ගෙන්නන්න හදන්නේ. කිසි දෙයකට බය නොවි මේ සීමාව පන්නන්න නැතුව කොහොම හිටියොත් කරදරයක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. අපිට කරදරයක් වේද ගුරුන්වහන්සේ? මං කියන දේ කරුවොත් කරදරයක් වෙන්නේ නැහැ උඹලට. ඒ හින්දා බය නොවි කොහොම හිටපන්. ඔන්න දරුවනේ ඒ කරදරේ ඉවරයි ඈ. දැන් බය වෙන්න කාරි නැහැ. ඇතුලේ බලපල්ලා. බය නොවි ඵලයන් යපෝ. ඔය කපුමන්තයා. කොහොම පොඩක් එහාට යන්න දරුවෝ. කොලේ ඉඳ ගනින්න.
එහා යහ. මොකද යන්නේ? මොකද උනේ? මතකයිද වෙච්ච දේවල් මට? මට මොකුත් මතක නෑ බං. මට මතක කවුරු හරි මාව ඇදලා ගත්තා විතරයි. හරි හරි මේ. දැන් උඹ ලොව කතා කරන්න එපා මෙතන. හරිද? දැන් පරිස්සමෙන් ගෙවලට බලන්න. තේරුණාද? අපි යන්නේ. පරිස්සමට. ඔහොම පොඩ්ඩක් හිටපල්ලා. මට දැන් කියන්න තියෙනවා. මේකත් අහම් බලයල්ලකෝ. මට කියපල්ලා බලන්න මේ ඊටම මේ අයිති තියෙන කාටද? අපේ කිරියම්ම මේක තෑග්ගක් විදියට මට දුන්න ඔප්පුවක් මොකක් මහත්තයා? හොඳයි. මම දන්න විදියට මේ ඊටම පරම්පරා 10ක් 15ක් ජීවත් වෙච්ච මේ බංගලාවක් මේ තියෙන්නේ. හරිද? එතකොට මේ අදටත් මේ බංගලා ඇතුලේ මරුණ ආත්ම තාම සැරිසරනවා. මේ මහා දේපර වලට තණ්හාවේ මැරිච්ච උදවි මේකේ තාම රිංගගෙන ඉන්නවා. මම දන්න තරමින් අවුරුද්දකට එක් වතාවක් හරි මේකෙන් බිල්ලක් ගන්නවාමයි. අද මේගොල්ලෝගේ ජීවිතේ බේරුනේ උඹලගේ පෙර පිනකට. තේරුණාද? ඒ හින්දා මේ වගේ මේ গুপ্ত තැන් වලට යනවා නම් අදින් පස්සේ එක්කෝ ගමේ කෙනෙක්ගෙන් අහලා දැනගෙන ඒ තැන් වලට යන්න ඕනේ. මම දැන් කියන්නම් මින් පස්සේ ඔයාට මේකේ ඊටම තියනවා නම් අනිවාර්යෙන් මේක දෙයක් කරලා ශාන්ති කර්මයක් කරලා මේකේ සුද්ධ කරගෙන මේ ඉඩම් පිළිලා කරගත්තම තමයි හොඳ. මේක හරිනේ? හොඳයි දරුවනේ.